Shania. නිර්වාන් නිර්වාන් මොකද Good na. මොකුත් නෑ කියන්නේ ඔයාගේ මුණ දැක්කම පේනවා ඔයාලව කල්පනාවක් කියලා ඔයාට මතකද මුලින්ම හම්බුණු දවස? එදා හොඳටම බැස්ස. අන්තිම බස් එකත් මිස් වෙලා මෙතනට වෙලා වාඩි වෙලා ඉන්නකොට තමයි එයා අපි පැය ගානක් කතා කරගෙන හිටියේ. බැස්ස පානකම්. මට ඒක තාම අද වගේ මතකයි. අපි දෙන්නයි හම්බෙච්ච තැනම අවුරුදු 3කට පස්සේ වෙන් වෙන්න වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ ෂනාය. ඒක හිතද්දි මට මාර දුකක් හිතෙනවා. ගන්නවද? ඔයාට ජීවිතයට ලබා ගන්න බැරි දෙයක් හම්බෙන් ලැබුණම ඔයාට නිකන් මුළු ලෝකෙම ආයි කියලා ෆීලිං එකක් එනවා. ඒ වුණාට ඒ දේවල් නැති වෙයි කියලා ලොකු බයකුත් හිතට එනවා. මට ඔයාව නැති කරගන්න බෑ ෂනාය. මොකද්ද මේ මගේ මුළු ජීවිතේම අපි දෙන්න හම්බුන දවස් ඉඳන් වෙච්ච හැම දෙයක්ම අපේ නෝට්බුක් එකේ ලියලා තියෙනවා. මට ඔය ගොඩක් කාලෙක ඉඳන් ඔයාලට දෙන්න ඕනිකම තිබුණා ඒක. මට වෙලාවක් හම්බුන්නේ නැහැ ක්‍රිෂන්. ඔයා ෂනායට ගොඩක් ආදරේ නේද මේ පුතේ හැම පිටුවක්ම මතකයෙන් පිරීලා මට මේ සතියම හරියට නිින්ද ගියෙත් නෑ. මම බලන හැම තැනකම හැම මොහොතකම හැම මතකයකම ඉන්නවා ෂනාය. ඔයා නැති ජීවිතයක් හරියට පයිලට් කෙනෙක් නැති ප්ලේන් එකක් වගේ. කොයි වෙලේ ක්‍රෑෂ් වෙයිද කියන්නේ නැහැ. ෂනාය මට ප්‍රොමිස් වෙන්න. මොන දේ වුණත් අපේ මේ ලව් ස්ටෝරි ඉවරනකම් මාත් එක්ක ඉන්නවා කියලා. ප්‍රොමිස් වෙන්න. මාව දාලා යන්නේ නැහැ කියලා. නිර්වාන් ෂනාය යාරා මගේ නම යාරා
මාර අවුවක් නේද තියෙන්නේ. මාර අවුවක් නේද තියෙන්නේ. ඒ කියන්නේ මං අහන්නෙත් එක ඉඳගත්තු. මං යාරා. එතකොට ඔයා මම නිර්වාණ. මට තමුන් කවුරුණක් කමන්නේ. මට දැනගන්න ඕනේ එක දෙයක්. කෝ ෂනාය. නිර්වාන් calm down. මම ෂනායනතට කියන්නම්. ඔයා මෙතනින් වාඩි වෙන්නකෝ. මම දන්නවා. ඔයා මෙන්ටලි අන්ස්ටේබල් වෙලාවක් කියන එක. ඒ වුණත් ඔයා ඇත්තට මුණ දෙන්න ඕනි. ෂනාය නැති වෙලා දැන් සති දෙකකටත් වැඩි කියලා. ඔයයි මයි දෙන්නම දන්නවා. මේ ලෝකෙ නැති කෙනෙක් ගැන හිතලා දුක් වෙවි. ලෙඩෙක් වෙන්නද හදන්නේ? මම හිතන්නේ ෂනාය වුණත් ඔයා මෙහෙම ඉන්නව දකින්න කැමති වෙයි කියලා. ඔයා කියන්නේ මට මානසික රෝගයක් කියලාද? මම මෙච්චරලා කතා කරගෙන හිටියේ ඉතින් මවාගත්ත කෙනෙක් එක්ක කියලාද කියන්නේ? නිර්වාණ මන් දන්නවා ෂනායට ගොඩක් ආදරේ කියලා. ඒ මේ ලෝකෙ නැති කෙනෙක් ගැන හිතලා ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න එපා. හරිද? ඒක බීල බීමව රෙස්ට් කරන්න. මං ගිහින් එන්නම්. Hello, boss. Oh, sir. මම අර කේස් එක ඉන්වෙස්ටිගේට් කරගෙන හිටියේ. මොකද තත්ත්වේ? මෑන් මර්ඩර් එක කරා කියලා කිසිම එවිඩන්ස් එකක් නැහැ, සර්. නෑ ඔයා කතා කරාද? ඔව්. එයා මට ඩයරි එකක් දුන්නා. ඒකේ විදිහට නම් මර්ඩර් එක උදාසි සර් එයා ගෙදර ඉඳලා තියෙන්නේ. ගෙදර? ඔව් සර් අපේ CCTV ෆොටේජ් ටික උත් එක කන්ෆර්ම් වුණා. ඔයාට හිතෙන්නේ මිනිහ මර්ඩර් එකට සම්බන්ධ නැහැ කියලාද? ඔව් සර්. මට හිතෙන්නේ අපි වැරදි දිහා පස්සේ යන්නේ. මට ඔයාගේ ඉන්වෙස්ටිගේෂන් එකේ ෆෝන් රිපෝට් එකක් ඕනේ. Okay, boss. Okay. Oh, sir. Yes, sir. So, do I have permission? Yeah. Report it. Okay, sir. Okay, sir. Thank you.